හොඳම දේ නිතර පිරිත් කියන්න පුරුදු වීම. ඊළඟ එක රාග සිතවිලි හිතා ඉන්න එපා. හොඳ වැදගත් දේවල් හිතන්න පුරුදු වෙන්න. වැදගත් දේවල් ඒ කියන්නේ බුද්ධානුස්සතිය වගේ හොඳ දෙයක් එක්කෝ මෛත්‍රී වගේ එකක් හිතන්න පුරුදු වෙන්න. එතකොට ටික ටික තමන්ගේ කය හැඩ ගැහෙනවා ධාතු ශක්තිය ශරීරෙ පිහිටන්න. ඒ විදිහට මේ බඹසර සිල් අනුසස් මෙනෙහි කරන්න. ගොඩාක් හොඳයි මේ උතුම් සිල්ලුතුම් ගැන ඊළඟට උදාර පුද්ගලයන්ගේ ජීවිත කැපවීම ගැන තියෙන කතා කියවීම ධර්මයේ කියවීම ඒවා එතකොට ඒ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙයි.